අයිබෝන් පුංචි දුවේ පුතේ ඔන්න පුංචි ඔයාලට තවත් ගණිත ගැටලුවක් අරගෙන ආවා. අපි එහෙනම් බලමු මේ ගණිත ගැටලුව මොකක්ද කියලා. පේලියක හරිමැද 16 වෙනියාට දිනුලි සිටී. පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද කියලායි පුතේ අපෙන් අහන්නේ. හරි. අපි කරන්නේ මෙන්න මේ විදිහට ඉරක් ගහ ගන්නවා. ඊළඟට පේලිය දැන් මේ තියෙන පේලියේ හරිමැද අපි හිතලා මෙන්න මෙහෙම ලකුණු කරගන්නවා. පේලිය හරිමැද ඉන්නේ කවුද? දිනුලි. දිනුලි ඉන්නේ පුතේ 16 වෙනියට. එතකොට දිනුලිට ඉදිරියෙන් ළමයි කී දෙනෙක් ඉන්නවද? කියන්නේ දිනුලි 16ට ඉන්නවා නම් දිනුලිට ඉදිරියෙන් ළමයි තව කීයක් ඉන්න ඕනේද? 16ට කලින් සංඛ්‍යාව මොකද්ද? 15 නේද? එහෙනම් දිනුලිට ඉදිරියෙන් පුතේ මෙතන ළමයි 15 දෙනෙක් තව ඉන්නවා. හරි. දැන් අපි පිටුපසින් කී දෙනෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට ඉදිරියෙන් 15යි නම් දැන් දිනුලි ඉන්න හරි මැදනේ. පිටුපසිනුත් ළමයි කීයක්ද ඉන්නේ? 15ක් ඉන්නවා. මේ ගානම පිටුපසිනුත් ඉන්නවා. දැන් අපි කරන්නේ ඉදිරියෙන් ඉන්න ළමයි 15යි පිටුපසින් ඉන්න ළමයි 15යි එකතු කරනවා. 15යි කීයද පුතේ? 30යි නේද? හරි. දැන් අපි මෙතනට මේ දිනුලිවත් එකතු කරගන්න ඕන. දිනුලි හරි මැදනේ ඉන්නේ. එතකොට අපි දිනුලිවත් එකතු කරනවා. 30යි 1යි කීයද? 31යි. එහෙනම් පුතේ පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද? 31යි. තේරෙන්නේ නැති නේද? හරි. එහෙනම් අපි අලුත් ගණිත ගැටලුවකින් නැවත හමු වෙමු.